මොකද්ද මේ අත්දැකීම? දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක් ඒක නේ. මොකද්ද ඒ අත්දැකීම ඇත්තටම? නේද? මොකද්ද ඒ අත්දැකීම තුළ ගැබ් වෙලා තියෙන්නේ මේ කියන දේද? අපි හැමදාම කියපු වචන ටික නෙමෙයි. මොකද්ද ඔක තුළ තියෙන්නේ? ඔක තුළ ගැඹුරු අර්ථයක් තියෙන මොකද්ද? එහෙම. තම තමන්ට දැනෙන විදිහට විග්‍රහ කරන්න කමක් නැහැ. හැබැයි ඔය දැනෙන දේවල් වලින් කතා කරන්න බලන්න. එතකොට ඔක අහුවෙනවා. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ. එහෙමයි. සාදු උදාහරණ හරිය නමස්කාර. අරගෙන දැනෙන දේවල් වලින් කියන්න ඕනේ. එතකොට ඔක අහුවෙනවා. එහෙමයි. තේරුම් සරලට. තමන්ට සුවිශේෂී දේවල් කතා කරනකොට ඒවා දේවල් විච්ච බවයි පේන්නේ. එතනින් ඒක කියන්න බෑ. මොකද්ද මේ උදාහරණ? මොනවද මේ උපමාව? මොකද්ද මොන විදිහටද මේකට උපමා දෙන්න පුළුවන්? හරියට උපමාවක් දීලා හරියට කතා කරොත් අපි ඒක ගන්න. ඕක දැන් මේ මෙතන අත්‍තරම කිව්වොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් කියපු විදිහ හැමෝම ඕක කියනවා. ඕක කිව්වට දැන් අත්දකින දේ එහෙම එකක් නෙමෙයි. තේරෙනවද? අත්දකින එක එහෙම එකක් නෙමෙයි. මොකක්ද ඒ අත්දැකීම කියලා අහන්නේ. දෙයක් නොවන විදිහට, දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක්, දෙයක් නොවන විදිහට මොකද්ද මේ දෙයක් වෙන්නේ කියලා. මොකද්ද මේ කතාව? මේක මේ දැනිච්ච කෙනෙක් කතා කරනකොට මේක වෙනස් ටිකක්. ඒක ධර්මයේ තියෙන්නේ. මොකද්ද ඒ ධර්මය? එහෙමයි. ඊළඟ තෙරුවන් සරණයි වහන්සේ. එතන අත්දැකීමක් තියෙනවා. ඒක ඔය කියන විදිහ නෙමෙයි. ඊළඟ මෙහෙමයි. කියලා. මේ දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක්, දෙයක් නොවන කතාව මේ සංකාර උපේක්ෂාවයි තියෙන්නේ. අතන තියෙන අරහත්ත්වය. අත්ත කතා කරන්න බෑ. අරහත්ත්වය කියලා වෙන එකක් නැහැ. ඕක තමයි තියෙන්නේ. ඔතන තමයි තියෙන්නේ. ඒක අභ්‍යන්තර පරිවර්තනයක්. ඇත්තම කිව්වොත් එහෙම එතන සත්පුජ්‍යල දෘෂ්ටිය නෙමෙයි. ආත්ම ස්වභාවයක් නෑ. ආත්මයක් පනවන්න බෑ. ගස් ගල් වගේ. හැබැයි වෙනද විදියට හැමදේම පේනවා. වෙනද විදියට ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි එතන ආත්මයක් හම්බෙන්නේ නැහැ. ඒතර මේ අත්දැකීම මොකද්ද කියලා තමයි මේ අහන්නේ. මේ අරහත්ත්වයට තියෙන අත්දැකීමක් තමයි අහන්නේ. ඇත්තට. හැබැයි ඒක ඊට කලින් දැන් කොහොමද දන්නේ ආනන්ද හාමුදුරුව අරහත්ත්වයටපත් උනේ නැහැ කියලා. එහෙනම් ආනන්ද හාමුදුරුව දන්නවා මේ තාම මම අරහත්ත්වයටපත් උනේ නැහැ කියලා. ඒ කියන්නේ මේක මීට කලින් අත්දකිනවා. ඔව්. සෝතාපන්න කෙනා නිවන එක්ෂණයක අත්දකිනවා. මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ අර හැම කෙනෙකුටම තියෙනවා මේ අත්දැකීම. මේ ධර්ම ශ්‍රවණය කරන බුද්ධෝත්පාද දේශන ශ්‍රවණය කරන හැම කෙනෙකුටම මේ ස්වභාවය. ඒ කියන්නේ එක එක්කෙනාට ඒ කෙනාගේ ස්වභාවයක් තියෙනවා. දැන් සමහරට ලොකු මාන්නයක් තියෙනවා. සමහරට මාන්නය අඩුයි. සමහරට මම මේන්ටේන් කරනවා. නිකන් ලොකු එක්කෙනෙක් වගේ තමයි එයාට හිතෙන්නේ. එයා පොඩි තැනක නිදි ගන්නවත් කැමති නැහැ. එයා නිකන් පැදුරකවත් දීමවත් එයාට හරියන්නේ නැහැ. එයා ලොකු දේවල් හොයනවා. අර එතකොට ඒක තේරෙනවා. දැන් තැනකට ගියාම අනිත් අය දිහා බලනවාද කියලා බලනවා. මාව ඒගොල්ලෝ ගණන් ගන්නවාද කියලා බලනවා. දැන් අපි අසන්ත වෙනත් දවසක් කිව්වා මේ මම ලෝය කෙනෙක් කියලා මේ අනිත් අය මාව ගණන් ගන්නවද කියලා බලන සබහායක් තිබුණා කියලා කලින්. දැන් ඒක නැහැ කියලා. අන්න ඒ වගේ වෙනසක් මෙතන වෙන්නේ. මේ කියපු කතාව හැමෝටම තේරෙනවනේ. එතකොට දැන් ඇත්තටම මේක සැරින් සැරේට ආරස මතු කරනවා. මීට මාස කිහිපයකට කලින් මේ වගේ මතු කරා. නමුත් ඒක දැන් මේ වෙනකොට ඒක නෙමෙයි කතා කරන්නේ. මේ ඒ වෙලෙට මොකක් හරි විච් එකක්. එහෙම එකක් නෙමෙයි. හොඳයි. අපි බලමු ඇත්තට මේක තමන්ගේ මට්ටම් කියලා ගමේ මිනිස්සු කියනවා. හැබැයි අපි දන්නවා අපේ රටේ රහතන් වහන්සේලාගේ විභයක් තිබුණා. ඒතකොට ගම්මු අද ඒ රහතන් වහන්සේලාගේ වචන පාවිච්චි කරන්නේ. ඔය තමන්ගේ මට්ටම් කියන්නේ එක එක්කෙනාගේ අර එක්කෙනෙක් සෝවාන්, තවත් කෙනෙක් සකදාගාමි, තවත් කෙනෙක් අනාගාමි, තවත් කෙනෙක් අරහතට. ඒතකොට තමන්ගේ මට්ටම්. ඒ කෙනාගේ මට්ටම් වෙනස්. තේරෙනවද? මෙන්න මේ වගේ මේ සත්‍ය අවබෝධ වෙන කොයිතරම්ද යාට දැනෙන්නේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා එයාටම නැති වෙනවා. එයාවම යාට නැති වෙනවා. එයා හැමතේකම මිදුණු අවදිමත් ස්වභාවයක් අත්දකින්න එනවා. හොඳයි අපි අවස්ථාව දෙමු තේරුවන් සරණයි. ඊට අවස්ථාව. ඇත්තට මේක ටිකක් සංකීර්ණයි තමයි. අපි මේකට එමු පොඩ්ඩක් අවසන් කරමු එහෙමනම්. ඒ කියන්නේ දැන් අසන්තට තේරෙනව නේද කියපේ?
මෙතන අභ්‍යන්තර පරිවර්තනයක් ගැන ඥානස කතා කරන්නේ. එතකොට සිද්ධියක් අදාළ කරන්න බෑ. ඒක ස්වභාවය. ඒක දැනෙනවා ඒ ස්වභාවය. දැන් අපි හිතමු දැන් ආත්ම ස්වභාවය ගිලිනකොට ඒක එක යාගේ එන්නේ දිය වෙන ස්වභාවනේ ෂය ධම්මා වය ධම්මා කියනකොට මේක තනක් අල්ලන්න බෑ. ඔව්. ඒක යාගේ ඒ ස්වභාවයෙන් දැනෙන එකක්. කොහොමද ඒක තනක් අල්ලන්නේ? නේද? ඒක ස්වභාවය ඒක යාට දැනෙන එකක්. සාන්දිටික ධර්මයක් කියන්නේ ඒක. සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියන්නේ ඒක නේ. ඒක දැනෙන එකක්. ඒක එහෙම කියන්න බෑනේ. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක. ඒ කියන්නේ ඉස්සර මම මෙන්න මෙහෙම ගොඩක් මේකෙන් හිටියේ මම ගොඩක් ඉස්සර මාන්නෙන් හිටියේ මම ඉස්සර ගොඩක් මේ වගේ ගණන් ගන්නෙත් නෑ මම අනිත් අය ගණන් ගන්නෙත් නෑ මම දැන් එහෙම ටික දියවෙගෙන ගියා මගේ මෑතක් කරනකොට මෙන්න මෙහෙම ස්වභාවයක් තිබුණා හැබැයි දැන් ඒ ස්වභාවයත් දිය වෙලා ගිහිල්ලා දැන් මෙන්න මෙහෙම ස්වභාවයකින් තමයි මට දැනෙන්නේ හැබැයි මට දැනෙනවා තාමත් මගේ ස්වභාවය තියෙනවා හැබැයි ඒකත් දිය වෙලා යන බව මට දැනෙනවා කවුරුවත් මෙහෙම කියන්නේ නෑනේ කවුද කතා කරන්නේ එහෙම කිසි කෙනෙක් කියන්නේ අර නිකන් අර ටොපි කෑ වගේ එකක් කියන්න යනවා මොකද්ද ඒකද ස්වභාවය කියන්නේ ඒකද ෂය ධම්මා වය ධම්මා කියන්නේ ඒකද ආසවක්ෂ ඥානෙ ආසවක්ෂ ඥානෙ ආසවක්ෂ ඥානයක් නැහැ නේද කාටවත් ඔය එක කැලලක් අල්ලන් කියන එකද නෑ දහවල යම්සේද රාත්‍රියක් තෙසේ ඒ ස්වභාවයටපත් වෙනවා ඒ ස්වභාවය ගැනයි කතා කරන්නේ එන ඒක දැනෙනවා ඒක තමයි මේකතන සකදාගාමි භූමිය ඒක ආසවක්ෂ ඥානෙ ඉතින් ත්‍රිවිද්‍යා නැතු කවුරු නිවන් දකින්නේ නෑනේ ඉතින් ආසවක්ෂ ඥානෙ තියෙනවනේ තමන්ගේ ස්වභාවය මෙන්න මෙහෙම ලොකු මාන්නකින් මං හිටියේ මට මෙන්න මෙහෙම මාන්නෙ තිබුණා මම මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි වෙන්නේ මේවයි කියලා කතාව කියන්න එපා. තමන්ගේ ලොකුකම අහංකාරකම උද්දච්චකම තිබිච්ච හැටි ඒවා කියන්න එපා. මම කොච්චර බලවත්ද තිබුණේ ඒක කොයිතරම් ස්ටෙප් බයි ස්ටෙප් පඩිපිලක් බහගෙන යනවා වගේ දිය වෙන ආකාරය කියන්න එපා. එහෙම කියන කෙනෙක්ට විතරයි අපි කියන්නේ අන්න හරි කියලා. අවසරයි ආර්යයන් වහන්සේ. එහෙමයි ස්වභාවයෙන් දිය වෙන. සංවරත්වයෙන් සීලානම් කියපේ. මේක තියෙන සංවරයෙන් සිල්වත් ඒ සංවරයක් කියන්නේ අපි කරන එකක් නෙමෙයි. මේ සීලේ රකින්න එක නෙමෙයි රැකෙනවා. ඇයි? සත්‍ය දැක්කට පස්සේ කොහෙද දෙයක් තියෙන්නේ? කොහෙද කෙනෙක් ඉන්නේ? මෙතන කෙනෙක් නැතුණාට පස්සේ ස්වභාවතාවම වගේ දිය වෙනවනේ හුලක වගේනේ. දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්න ඕනේ නැහැ. එහෙම දැනෙන්න එපා. නේ දැනෙන්න ඕන නේ. මම යට ගහන්නේ ඔන්න ඕකටයි. දිය කරන්නේ. මම යා දිය කරන්නේ. ආරණාංශ සමහරට ආරණාංශට බණේ. සමහරට ආරණාංශ කියන බණත් අහන්න ගන්නෑ. සමහරට අත්හැරලා කමක් නැහැ. සාදු සාදු කියනවා. ඇයි දන්නවද? කවදා හරි තේරෙයි. ඒ තමයි සැබෑ ගුරුවරු කියලා. සැබෑ ගුරුවරු එහෙමයි. ඒගොල්ලන්ට මුකුත් හොඳ නාමය අහන්න ඕනේ නැහැ. ආරණාංශ බයින කිසි කෙනෙක් ආරණාංශ බයින කිසි කෙනෙක් ආරණාංශ හොඳයි කියන්නේ නැහැ. හැබැයි ආරණාංශ ඇයි මේ බණින්නේ? මම යට ගහන්නේ. ඇයි තුච්ච පොටිල කියන්නේ? බුදුන් වහන්සේට හොඳ නමක් ගන්නද? අර ගෝලියෝ අච්චර ඉන්න මහා තෙරක් වගේ ඉන්න අර මේ ඔබට ඒවා දැනේ. පෘථග්ජන මිනිස්සෙකුට බෑ ආරි භූමිය දැක ගන්න. ඒ ආරයන් වහන්සේලාගේ භූමිය පාරිසුද්ධයි. පෘථග්ජනසකට ඒකස් වෙන්නේ. කවදාවත් දෙයක් නොවන පෘථග්ජන ආදරයක තියෙන අපිකව තණ්හාවක් කියන්නේ. මගේ කරගන්න. උපාදානය. හැබැයි ආරි භූමිය මම නැති වෙන තැන සියල්ල එකයි. සියල්ල එක වීම මහා ආදරය. එතකොට මේ වගේ උතුකන් තමයි කෙරෙන්නේ. අන්න දෙයක් නොවන ආදරය. දෙයක් නොවන දුකක් ඔබ කොච්චර දැන් අපිට දැන් මේ කොච්චර අපි මේ අපිට තෝරන දුකක්ද අපිට තියෙන දෙයක් නොවන දුකක් කියන්නේ දුකම සතුටක් නේ. අනිත්‍යයි සතුට දැකලා අපිට ඒක දැනෙනවානේ. එතකොට අපිට සතුටන්නේ අපි කොච්චර දුක් විඳත් අපේ දුක අපිට දැනෙන්නේ ඇයි? අනිත්‍යයේ සතුට දැනෙනවා. මේක මුදිතා ගුණය කියන්නේ. අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් නෙමෙයි අන් අය වෙනුවෙන්. එතෙන්ට එන්න නම් ඔබට අහිමි වෙන්න ඕනේ. එහෙනම් ඔබට දැනෙන්න ඕනේ. ඔබේ ස්වභාවය කුමක්ද? ඔබ හුළඟ වගේ වෙන්න ඕනේ. මේ බුද්ධෝත්පාද දේශනා අහන්න. හරිම ශ්‍රේෂ්ඨයි. හැබැයි අතර කවුරු හරි මාන්නයක් තියාගෙන මම මේ කදාගෙන ඉන්නවා නම් තුච්චයි, නින්දිතයි, පහත්. ඒව මෙතන නැහැ. ඉතින් දෙයක් නොවන සතුටක්, දෙයක් නොවනද අපිට මොන සතුටක්ද? අපි හෙට දවසේ මෙතන ඉන්නවා කියලා හිතනවා අපි නෑ. අපිට ඒව අවශ්‍ය නෑ. ඒත් අපිට අවශ්‍යයි හැම කෙනෙක්ම සතුටින් ඒ සැනසීමේ සොයක් දකින්න. ඒක දකින්න අපිට සතුටුයි. ඒ උනාට අපිට නළුවගේ රඟපාන්න අවශ්‍ය නෑ.
අපේ යුතුයකමට කරනවා පමණයි. තේරෙනවද? දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක්, දෙයක් නොවන ආතරයි. හරිම සුන්දර කතා. හොඳයි ඔබටත් දවසක වැටේ. හොඳයි අපි හෙට දවසේ නැවත මුණ ගැහෙමු. ත්වන් සරණයි හැමෝටම.